අයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ බබාගේ පළවෙනි මාසේ ගත වුණේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මම කියන්න හිතුවේ මම ගොඩක්ම බය වුණ දවස ගැන. ඇත්තටම ජීවිතේ වැඩිම බය වුණ දවස කිව්වොත් හරි. බබා හොස්පිටල් එකේ ඉඳලා ගෙදර අරන් ආපු දවසේ හවසේ ඉඳලා එයා හොඳටම අඬන්න ගත්තා. මම වඩා ගත්තට නවත්තන්නම් බෑ. අම්මා ළඟ හරි මහත්තයා ළඟ හරි ඉතින් නලව ගන්න පුළුවන් වුණා. ඒ ටික වෙලාවකට විතරයි. මගේ ළඟට ගන්නකොට මඬන නිසා එයාට කිරි දෙන්නවත් බැරි වුණා. ඉතින් ඒක නිසා මම එයාට දෝලා තමයි කිරි දුන්නේ. හැබැයි එයා ගොඩක් රැ වෙනකනුත් කක්ක දැමෙවත් චූ දැමෙවත් නෑ. රැ වෙන්න අඬන එකත් වැඩි වුණා. එයාගේ ඇඟත් සුදු මැලි වුණා. තොල් වේලිලා ඇස් දෙකත් වේලුණා. ඉතින් අපි හොඳටම බය වෙලා ඒ හොස්පිටල් අරන් ගියා. එයා කහ වෙලා කියලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරා. ඒ වෙලාවම හොස්පිටල් එකෙන් එයාට ෆෝමියුලා එකකුත් දුන්නා. ඒක බීලා එයා හොඳට නිදාගත්තා. කහ වෙලා තියෙන එයාට කිරි මදි වුණ නිසා කියලා තමයි ડોක්ටර් කිව්වේ. මම කිරි දෝලා දුන්නත් ඒ ප්‍රමාණය එයාට බඩ පිරෙන්න මදි වෙලා. ඉතින් ඒ නිසාම තමයි කක්කත් දැම්මවත් චූ දැම්මවත් නැත්තේ. ડોක්ටර් කියපු විදිහට එයාට හොඳටම බඩගිනි වෙලා හිටපු නිසා තමයි මට නලව ගන්න බැරි වෙලා තියෙන්නේ. මොකද එයාලව අම්මා ගාවට එද්දී එයාට කිරි සුවඳ දැනෙනවලු. ඉතින් එයාට කිරි සුවඳ ඇවිල්ලත් බඩ පිරෙන්න බොන්න නැති වුණාම ඒ තරහට තමයි එයා අම්මා ගාව ඉන්නේ නැතුව අඬන්නේ. මුලින්ම එයාට බොන්න තේරෙන්නේ නෑනේ. ඉතින් මගේ පළවෙනි බබා නිසා මටත් කිරි දෙන්න ලොකු තේරුමක් නෑ. ඉතින් පස්සේ හිමින් එයා කිරි බොන්න හුරු වුණා. මාත් කිරි දෙන්න හුරු වුණා. ඊට පස්සේ මුල් දවස් 10 විතර වගේ එයා එක දිගට පැය භාගයක් විතර කිරි බොනවා. ඒ බීලා පැය 2ක් නිදා ගන්නවා. සමහර වෙලාවට පැය 2කින් ඇහැරෙන්නෙත් නෑ. එතකොට ඇහැරවලා තමයි කිරි දුන්නේ. ඉතින් ඒ විදියට දවස් 10ක් 12ක් වගේ තමයි තිබුණේ. ඊට පස්සේ කිරි බීලා පැය 2ක් නිදාගත්තට ඇහැරුණාමත් පැය 2ක් 3ක් විතර වගේ ඇහැරිලා ඉන්නවා. ඉතින් ඒ ඇහැරලා ඉන්න මුළු වෙලාවෙම එයා කරන්නේ කිරි බොන එක තමයි. හැබැයි ඒක දිගටම නෙමෙයි. විනාඩි 10ක් වගේ කිරි බොනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නවා. එතකොට ඔන්න චූ දානවා. එහෙම නැත්නම් කක්ක දානවා. ඊට පස්සේ ආයෙත් බඩගිනි නිසා ආයෙ කිරි බොනවා. ඒ විදිහට තමයි ඒ පැය 2-3 ඉන්නේ. එක දවල්ද රෑද කියලා නෑ. පැය 2ක් නිදා ගන්නවා. පැය 2-3ක් විතර වගේ ඇහැරලා ඉන්නවා. ඒ විදිහට තමයි පළවෙනි මාසේ ඉතුරු දවස් ටික ඔක්කොම ගෙවුනේ. ඒ වුණාට එයාගේ බර වැඩි වෙන්න ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. බබා හම්බෙනකොට එයා හිටියේ සාමාන්‍ය අඩුබර මට්ටමේ. කිලෝ 2.275ක් තමයි තිබුණේ. 11 වෙනි දවසේදී එයාගේ බර තිබුණේ 2.200ක්. ඒ කියන්නේ උපත් බරට වඩා බර අඩු වෙලා තිබුණා. කොහොමත් පළවෙනි දවස් 10ේදී බර අඩු වෙනවා කියලා තමයි ડોක්ටර් කිව්වේ. මොකද ඒ කාලේදී එයාලා තවම කිරි බොන්න පුරුදු වෙන නිසා. ආයෙ 13 වෙනි දවසේදී බර 2.330ක් වෙනකම් වැඩි වෙලා තිබුණා. එතන ඉඳන් දිගටම ටික ටික වැඩි වෙලා මාසයක් වෙද්දී 3.250ක් වුණා. ඉතින් ඒ විදිහට බර වැඩි වෙන්න මම මුලින් කියපු විදිහට තමයි කිරි දුන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි බබාට ගුඩුස් යන එක. ගුඩුස් යවන එක නම් හරිම අමාරුයි. සෑහෙන වෙලාවක් එයා උඩට කරලා තියාගෙන හිටියත් ගුඩුස් නම් ගියේ නෑ. හැබැයි ඉතින් එයාගේ බඩේ තියෙන වාතය පිටිපස්සෙන් පිට වෙනවා. ඉතින් මේ ගුඩුස් යවන්නේ වාතය පිට කරන්නනේ. ඒක කොයි විදියට හරි වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයි විදියට හරි ඒ වාතය පිට කරන එක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ওই දේවල් තමයි මම ඔයාලට කියන්න තිබුණේ. අලුත් අම්මෙක්ට මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා. වීඩියෝ එක වටිනවා නම් මාව subscribe කරලා like කරන්න, comment කරන්න කියලාත් මතක් කරනවා.